කොහොමද ඔයගොල්ලන්ට බලන්නකො මේ මොනවාද කියලා දෙල් වෑංජනයක්. මේ මන් දෙල් වෑංජනේ හදන විදිහ. බලමුද කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම ඇතිලියක් අරන් ඒකට වතුර භාගයක් විතර දාගෙන කහ තේ ඇඳි භාගයකුත් ඒකට දාගන්නවා. දැන් තියෙන්නේ දෙල් ගෙඩිය කපලා සුද්ධ කරගන්න තමයි. මෙන්න මේ සයිස් ගානට කපාගෙන කහ වතුරට දාගන්නවා. දැන් අපි කපාගත්තු දෙල් එකට පොඩියට කපාගත්තු සුදු ලුණු බිග් දෙකක්, උළුහල් තේ හැඳි භාගයක්, කුරුඳු පොතු කෑල්ලක්, කහ කුඩු තේ හැඳි භාගයක්, අමු තුන පාකුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැන්දක්, දිය කිරි ටිකක් දාලා කලවම් කරගන්න ඕනේ. ගොඩාක් දාගන්න එපා. දෙල් ටක් ගාලා තැම්බෙනවනේ. ඒකින්ද තැම්බෙන්න තරම් කිරි ටිකක් දාගත්තාම ඇති. ලුණු තේ හැන්දකුත් මේකට මම දාගන්නවා. හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර තැම්බෙන්න දෙනවා. දැන් අපේ දෙල් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේකට මම උකු පොල් කිරි කෝප්පෙකුත් දාගත්තා. සමා වෙන්නේ ඒ ටික මම ඒකේ වීඩියෝ වෙලා නැහැ. මේක දැන් හොඳට කලවම් කරලා විනාඩි 3ක් විතර හොඳට උතුරන්න දෙන්න ඕනේ. මේ දෙල් එක උතුරන අතරේ මම යනවා මේකට දාගන්න තෙම්පරාදුව හදාගන්න. තාච්චියක් ලිපේ තියලා ඒකට මම තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. ඒකට මම අබ තේ හැන්දකුත් දාගන්නවා. ඒක පුපුරනකොට පොඩියට කපාගත්තු කරපිංචා ටිකකුත් දාගන්නවා. ඒකට පොඩියට කපාගත්තු ලුණු ටිකක්, රම්ප කෑලි 2-3ක්, අමු මිරිස් කරල් 3-4ක් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ තෙම්පරාදුවටම ලුණු පොඩ්ඩක් දාගන්න ඕනේ. දැන් මම දාගන්නවා හොඳට සොදලා ගත්තු මුරුංගා කොළ ටිකක්. ඒකත් මේකට දාලා හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. මේකට දාගන්නවා මිරිස් කුඩු තේ හැඳි භාගයක්. දැන් මේක හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මම ලිප ඔෆ් කරගන්නවා. මේ අතරේ අපේ දෙල් ටිකත් හොඳට උතුරනවා. මේ තෙම්පරාදුවත් මම ඒකටම දාගෙන හොඳට කලවම් කරගන්නවා. මෙහෙම තමයි මම දෙල් වෑංජනය හදන්නේ. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වුණා කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන ලයික් එකක් දාගෙන යන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.